ආයුබෝවන් හිතවතුනි අද දඩුවට YouTube චැනලය හරහා සහ ඒ වගේම මගේ සුදත් අබේවර්ධන Facebook පිටුව හරහා ඔබව පොඩ්ඩක් ඔබත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ වෙන්න මේ උදෑසන මට හිතුනේ මේ පසුගිය දින කීපය තුල වූ ආందోලනාත්මක කතාවකුත් එක්ක. ඒකට මූලික වෙන්නේ මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා නාමල් රාජපක්ෂ කියන චරිතය. මේ නාමල් රාජපක්ෂ කියන චරිතය එක්ක කතා කරාම එයා දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකනේ. ඉතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මොකක්ද කියන එක ගැනත් පොඩ්ඩක් කියන්න වෙනවා ඉස්සෙල්ලම. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ ලංකාවේ නිකන් දේශපාලන පක්ෂයක් විතරමද? ඒ වගේ දේශපාලන පක්ෂ බොහොමයක් මේ රටේ තිබුණානේ. ටික කාලයක් තියෙනවා, ඊට පස්සේ පක්ෂේ කැඩිලා යනවා, ආයි තව කැඩෙනවා, පක්ෂේ බෝඩ් ලෑල්ල විතරක් හුළඟට ඇවිල්ලා බිත්තියේ වදිනවා ටාන් කියලා. ඒ වගේ තත්ත්වයකක්ද? පොඩ්ඩක් හිතන්නකෝ. ඉතින් එහෙම හිතනකොට අපිට පේනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. මේ භූමිය මූලික වූ නායකත්වයක් එක්ක ඇති වුණා වූ දේශපාලන පක්ෂයක් කියන එක. මොකද්ද මේ භූමිය මූලික වූ නායකත්වය කියලා කියන්නේ? ඒකටත් අපි හිතන්නකෝ. අපි හිතන්න වෙනවනේ අපිට දැන්. එimhe හිතලා බලනකොට අපිට පේනවා මේ රටේ යුද්ධයක් තිබුණානේ. ඒ යුද්ධේ පාර්ශව දෙකක් හිටියානේ. ඒ පාර්ශව දෙක රට බෙදලා වෙනම රාජ්‍යයක් ඉල්ලන ත්‍රස්තවාදී සංවිධානයක් සහ මේ රට එකම විදියට යන්න ඕනෑ කියන ආණ්ඩුනේ. මේ ආණ්ඩු කරානේ විධායක ජනාධිපතිවරු. මේ විධායක ජනාධිපතිවරු 4 දෙනෙකුටම මේ යුද්ධය නතර කර ගැනීමේ හැකියාවක් ඇති උනේ නැහැනේ. මට බැරි කාන්තාවක් පිරිමියෙක් කරන්න විතරයි කියලා කියපු ජනාධිපතිවරුත් මේ රටේ හිටියානේ. එතුමානේ මේ රටේ පළවෙනි විධායක ජනාධිපතිවරයා. එතුමාට පෙර හිටියේ නාමික ජනාධිපති විලියම් ගෝපල්ලෝ මැතිතුමානේ. ඉතින් මෙහෙමනේ මේ රට ආවේ. ඉතින් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට බැරි වුණු, ආර්. ප්‍රේමදාස මැතිතුමාට බැරි වුණු, ඩී.බී. විජේතුංග මැතිතුමාට බැරි වුණු, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියට බැරි වුණු මේ යුද්ධය නතර කිරීම මහින්ද රාජපක්ෂ කියන චරිතය කරානේ. ඒ කරේ කොහොමද? ඒක තමයි මේ රටේ ජනමූල නායකත්වය, මේ රටේ භූමිය මූලික වෙලා පහළ වුණු ඉපදුණු ඒ නායකත්වයට තමයි හැකියාව ලැබුණේ මේ රටේ මේ යුද්ධය නතර කරන්න. අපි ගැනපු යුද්ධය ගැනත් අපි පොඩ්ඩක් කියන්නම්කෝ. අපි මෙහෙම කිව්වහම ඒ ගැන සමහර අයට රිදේවි, කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ කාලේ ඉපදුන්නේ නැති, ඒ කාලේ පිළිබඳ දැනුමක් නැති අයට පොඩ්ඩක් දැනගන්න අපි ඒකත් කියන්න ඕනේ. මේ තරුණ ප්‍රජාවේ බහුතරයක් ඒ කාලේ දැකලා නැතුව ඇතිනේ. අපි මේ යුද්ධයේ යම් තැන් අපි දැකපු අයනේ. ඒ හින්දා අපි ඒකත් චුට්ටක් මතක් කරලා දෙන එක හොඳයිනේ. මේ රටේ ඒක දැකපු මිනිස්සු වශයෙන් ඒ කාලේ පිටකොටුවේ බෝම්බයක් පිපුරුණා. විශාල පිරිසක් නැති වුණා. ඒ වගේම හිල්ටන් හෝටලයට පහර දුන්නා. ඇවිල්ලා වාහනයක් හැප්පුවා. මහ බැංකුවට පහර දුන්නා. ඊළඟට එතනින් අතර උනේ නැහැනේ. ගෝමරන් කඩවල ප්‍රදේශයේ ගම්මානයක්ම කපලා කොටලා මරලා දැම්මා මේ ආරම්භයේ 1980 යුගයේ මුල යුගයේදීම. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ළඟ ජනතාව ඝාතනය වුණා, සිල්ගත් කට්ටිය. එතනින් අතර උනේ නැහැනේ. කාත්තන්කුඩි පල්ලියේ විශාල පිරිසක් ඝාතනය වුණා, ඉස්ලාමීය ජනතාව. එතනින් අතර උනේ නැහැනේ. දොරේයප්ප මහත්තයා, අමිත්තලිංගම් මහත්තයා, නීලන් තිරුචෙල්ලන් මහත්තයා, ලක්ස්වර් කදිරගාමර් මහත්තයා, ඒ වගේ නායකයෝනු ඝාතනය කරානේ. ඊළඟට ඒගොල්ලෝගේ සංවිධානවල වලට සම්බන්ධලාට උමා මහේස්වරලා, සී සභාරත්නම්ලා, කුට්ට මනීල වගේ අයවත් ඝාතනයට ලක් වුණානේ.
ඊළඟට දකුණේ සිංහල නායකවුනුත් ඝාතනයට ලක් වුණානේ. බොහෝ දෙනෙක්ව වැඩිතරමක් තියා හිටපු යුද හමුදාපතිවරයාවත් යුද හමුදා මූලස්ථානයේදීම ඝාතනය කිරීමටත් උත්සාහ කරානේ. ආරක්ෂක ලේකම්වරයාවත් ඔය පිත්තල හන්දියේදී ඝාතනය කිරීමට උත්සාහ කරානේ. බොරු නෙමෙයිනේ මේවා. අපි දැකපු දේවල්නේ මේවා. ඒ වගේ නායකයෝ විශාල පිරිසකුත් ඝාතනය වුණානේ. ඒ වගේම එතරින් අතර වුණේ නෑනේ. මේ දකුණේ ගෙවල් වල උතුරේ ගෙවල් වල තම දෙමව්පියන්ට තම තරුණ දුව පුතා නැති වුණේ නැද්ද? නැති වුණානේ. ඊළඟට තම දරුවන්ට කුඩා දරුවන්ට තමන්ගේ තාත්තා අම්මා නැති වුණේ නැද්ද? නැති වුණානේ. එකම පවුලේ බිරිඳට සහ ස්වාමියාට එකම බස් රථයේ එකම සීට් එකේ වාඩි වෙලා වැඩට යන්න පුළුවන් යුගයක් තිබුණාද? එහෙම යුගයක් තිබුණේ නෑනේ. ඊළඟට තමන්ගේ පෙම්වතියට නැති වුණේ නැද්ද? ඒකත් සිද්ධ වුණානේ. ඉතින් ඒක මේ උතුරට පමණක් නෙමෙයි දකුණට පමණක් නෙමෙයි මේ රටේ සෑම තැනම සෑම කෙනෙකුටම තිබුණ ව්‍යසනයනේ. ඒ ව්‍යසනය තමයි එදා ඒ ආකාරයට නතර කරන්න හැකියාව ලැබුණේ. හැබැයි එතනින් නතර වුණේ නෑනේ. ඒ සියල්ල පෝෂණය කරමින් ඒ සියල්ල නැවත පුනරුත්ථාපනය කරමින් ඒ ප්‍රදේශ සංවර්ධනය කරනවා වගේම මේ අනික් ප්‍රදේශවල ජනතාවට ආහාර හිගයක් හෝ වෙනයම් දේවල් වල හිගයක් පැවතිච්ච රටක් නෙමෙයිනේ තිබුණේ. ඊටතර අනික් ප්‍රදේශවල සංවර්ධන කටයුතු ක්‍රමානුකූලව ඉදිරියට ගියානේ. අධිවේගී මාර්ගත් හැදුණානේ. වරායවලුත් හැදුණානේ. ක්‍රීඩාංගනත් හැදුණානේ. නෙළුම් කුලන වගේ ඒවත් හැදුණානේ. කොළඹ වරාය නගරය වගේ ඒවා ආරම්භ වුණානේ. ඒ කාලෙට පෙර තිබුණු කොළඹ වගේද අද කොළඹ කියලා ඇවිල්ලා බැලුවොත් ඕගලන්ට පෙනේවිනි ඒ කාලය තුල යම් වෙනසක් මේ රට තුල සිදු වුණේ නැද්ද කියන එකත් ඕගලන්ට පෙනේවිනි. ඒ වගේ මේ අඩු ආදායම්ලාභී ජනතාව තිබෙත් නෑනේ ඒ තැන්වලම. ඒගොල්ලෝ පදිංචි කිරීම සඳහා නිවාස ක්‍රම පවා ඇති වුණානේ. මේ සියල්ලම කරගෙන රටේ යටිතන පහසුකම් සංවර්ධනය වුණේ නැද්ද? පාරවල් හැදුනේ නැද්ද? හැම තැනකටම සංවර්ධන ව්‍යාපෘති ගියේ නැද්ද? ඒ සියල්ලම සිද්ධ වුණානේ. එහෙම ගියපු යුගයක් තමයි ඒ යුද්ධය පැවතුනත් 2015 යුගය. ඒ තමයි ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපතිවරයා අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට පාලනය කරපු යුගය කියන එක ගැනත් අපි මෙතෙන්දි පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕනේ. ඉතින් ඒ ගැන අපි පොඩ්ඩක් ඕගලන්ට මතක් කරන්නට ඕනේ. පළමුවෙන්ම. ඉතින් මේ යුද්ධය නතර කරා විතරක් නෙමෙයිනේ. මේ යුද්ධය නිසා අනාථ වුණු, යුද්ධය නිසා කඳවුරු ගත වුණු, යුද්ධය නිසා තම දේපොළ හානි නැති කරගත්ත ඒ සියලු දෙනාවම නැවත ඔවුන්ගේ ගම්බිම් වල පදිංචි කරන්න පුනරුත්ථාපනය කරන්න කටයුතු කරානේ. එතනින් අතර උඩේ නෑනේ. අපි දැක්කනේ ඉරාක යුද්ධය, අපි දැක්කනේ ඇෆ්ගනිස්තාන යුද්ධය, අපි දැක්කනේ ඔය ලොකු රටවල් පහර දෙන යුද්ධ, අපි දැක්කන අපිට දැන් අදත් පේනවනේ රුසියාව සහ යුක්‍රේන යුද්ධය. අපිට පේනවද ඒ වගේ මේ ජනතාවට වෙන හානි? බලන්න ඒ වැස්සරලා බැලුවම ඔය කවුරුක්වත් ආයුධ ඇති කෙනා ආයුධ නැති කෙනා ඉස්පිරිතාලේ පන්සල කෝවිල පල්ලිය බලනවද? ගහනකොට ගහලා දාලා තියෙන්නේ. නමුත් අපේ රටේ එහෙම යුද්ධයක් සිද්ධ වුණාද? අපේ රටේ ආයුධ නැතුව ආවේ LTT සමාජිකයා නම් ඒ LTT සමාජිකයාත් ආයුධේ බිම දාලා නම් ඉන්නේ. ඔව් සාමාන්‍ය මිනිහෙක් විසින් තමයි අපේ රටේ ආරක්ෂක හමුදාව සැලකුවේ වෙලාවේ. සලකලා ඔවුන්වත් පුනරුත්ථාපනය කරා. පුනරුත්ථාපන කඳුරු වලට යවලා ඔවුන්වත් නියම විදියට නැවත වරක් සමාජගත කිරීමට තමයි එදා යුද හමුදාව සහ එදා ආණ්ඩු කටයුතු කරේ. නැගෙනහිර නවෝදය, උතුරේ නවෝදය, නැගෙනහිර වසන්තය ඒ ප්‍රෝග්‍රෑම් තුලින් උතුරු නැගෙනහිර ප්‍රදේශ නැවත යටිතල පහසුකම් සංවර්ධනය කළා. සංවර්ධන මාවතේ ගෙනියන්න තමයි එකලා ආණ්ඩු කටයුතු කරේ. අන්න ඒ නායකත්වයේ මූලිකත්වයේ ගත්ත දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පුජ්ජන පෙරමුණ කියන්නේ. එහෙනම් මේ රටේ
ඓතිහාසිකව ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ කියන දේශපාලන පක්ෂය ඔය කැඩුනා බිඳුනා නැති වුණා කිව්වට නැති වෙන දේශපාලන පක්ෂයක් නෙමෙයි. මේක නැවත බලයට එන්න පුළුවන් ශක්තියක් තියෙන නායකත්ව තියෙන දේශපාලන පක්ෂයක්. එනම් මේ දේශපාලන පක්ෂයේ වර්තමාන ජාතික සංවිධායකවරයා තමයි නාමල් රාජපක්ෂ කියන තරුණ චරිතය. මේ තරුණ චරිතයට බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් කියන විශ්වවිද්‍යාල දෙකෙන් ආරාධනයක් ලැබුණා විශේෂ දේශනයක් සඳහා. ඔහු ඒ යාමට සැලසුණු වෙලාවේ සිට මේ ලංකාවේ මූලික කරගෙන LTT සංවිධානයට ත්‍රස්තවාදී සංවිධානයට උඩගෙඩි දෙන සල්ලි හොයලා දෙන ඒක පෝෂණය කරන ඒ මතවාදයේ තවදුරටත් පවත්වාගෙන යමින් ඒ මතවාදයේ මතම රැඳෙමින් තමන්ගේ බඩගෝස්තරවාදයේ රකින්න ඩයස්පෝරාව කියනා වූ ඒ සංවිධාන එකතුව විසින් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අරගල නිර්මාණය කරන්න පටන් ගත්තා මේ නාමල් රාජපක්ෂ කියන චරිතයගේ දේශනයට විරුද්ධව. ඇයි ඒ? ඔවුන්ගේ මතය, ඔවුන්ගේ අදහස ඔවුන්ට වෙනම භූමියක් ලබා ගැනීමට මේ ශ්‍රී ලංකා රාජ්‍ය තුල අවස්ථාව ලබා නොදීම යන්න මත තමයි මේ සියලු කටයුතු මේ සියලු දේවල් සංවිධානය වෙන්නේ. ඔවුන්ගේ අය ඒ කියන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදී සංවිධානවල අය යුද්ධයේදී මිය යාම තමයි මේ සියලු දේවල් වලට අවස්ථාව උදා කරන්නේ. හැබැයි ඔවුන් ශිෂ්‍යෝ ඉන්නේ එංගලන්තේ. සමහරක් වෙලාවට ඔය ශිෂ්‍යෝ කිසිම අවස්ථාවක මේ ලංකා භූමියට ඇවිල්ලා ලංකා භූමියේ සංගමන් කන්ද තුඩුවේ සිට කොළඹ කොටුව දක්වාත් පේදුරුවේ තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාත් මේ රටේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ජාතියකට ඕනෑම ආගමිකයෙකුට ඇවිදගෙන යන්න පුළුවන්කම තියෙන රටක් කියන එක ඔවුන් දන්නේත් නැතුව ඇති. මම මේ කියන්නේ සිංහල තේරෙනවා නම් ඒකත් ඔවුන්ට තේරුම් ගන්න. ඇවිල්ලා බලන්න. ඇවිදගෙන යන්න. මේ රටේ ඓතිහාසික වටිනාකම හිතන්න. මේ රටේ ඓතිහාසික වටිනාකම දකින්න. එතකොට තේරෙවි මේ රටේ මේ කරන්නා වූ ඒ කෙනෙහිලිකම් වලින් තැලෙන්නේ තැවෙන්නේ මේ රටට යම් හෝ සම්බන්ධයක් තියාගෙන ඕගොල්ලෝ ඩයස්පෝරාව කියලා කෑ ගහන ඕගොල්ලොයි අපි දෙගොල්ලොම කියන එක ඕගොල්ලන්ට තේරෙවි. ඒක තමයි පැහැදිලි කරන්න ඕන එක කරුණක්. ඉතින් නාමල් රාජපක්ෂ මැතිතුමාට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලෙත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලෙත් දේශන දෙක පවත්වන්න බැරි වුණා කියමුකෝ. කමක් නැහැ. නාමල් රාජපක්ෂ ජාතික සංවිධායකතුමනි අපි එහෙම නැත්නම් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි එහෙම නැත්නම් අපිට වඩා වයස අඩු නිසා නාමල් රාජපක්ෂ මල්ලියේ ඔයා ගණන් ගන්න එපා. ඔයාගේ තාත්තට කොච්චර කෙනෙහිලිකම් කොච්චර දේවල් ආවද? නමුත් ඒක මේ සෛලමය වෘක්ෂයක්නේ. ඒ සෛලමය වෘක්ෂයේ ඒවට සැලුනේ නෑනේ. මේ යුද්ධය පවත්වන අවස්ථාවේදී කොච්චර දෙනෙක්ගේ බලපෑම් ආවද නතර කරන්න කියලා. ඒක සෛලමය වෘක්ෂයක්නේ. ඒක ඒවැන් සැලුනේ නෑනේ. ඒවැන් නැවතුනේ නෑනේ. ඒ හින්දා ඕවා අපිට ඒ තරම් දේවල් නෙමෙයි. අපි දන්නවා ඒ සෛලම වෘක්ෂයේ අංකුරය තමයි නාමල් රාජපක්ෂ. ඒ මහින්ද රාජපක්ෂ කියන දැවැන්ත සෛලමය වෘක්ෂය යටතේ වැඩෙන අංකුරය එකක් තමයි නාමල් රාජපක්ෂ. ඉතින් එන නාමල් රාජපක්ෂ කියන චරිතයට ඔය කෙනෙහිලිකම් ඔය දේවල් නිකන් සුළුවෙන්වත් අකන්න නැති දේවල් කියන එක තමයි අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ. මේ රටේ ජනතාව මේ පැල ගැහෙනවා, දැන් එකතු වෙනවා, තවදුරටත් වර්ධනය වෙනවා මේ ඩයස්පෝරාව පෝෂණයට, ඩයස්පෝරාව සන්තෘප්ත කරන්න, ඩයස්පෝරාවේ අදහස ක්‍රියාත්මක කරන්න උදපදව් කරන මේ රට තුළ ජීවත් වෙනවා නම් යම් පිරිසක්, යම් කොටසක්, යම් සමූහයක් එකතු වීමක්. ඒ අයටත් කියන්නට ඕනේ මේ ඕගොල්ලෝ කරන වැඩෙන් ඕගොල්ලෝ පිරිහෙනවා විසක් මේ රටේ පොදු මහ ජනතාවවත් මේ රටේ අනාගත නායකත්වවත්
මේ රට නියම මාර්ගයේ ගෙනියන මිනිස්සුවත් ඒවැම් පිරිහෙන්නේ නැහැ කියන එකත් අපි කියන්නට ඕනේ. ඒ හින්දා අපි ඔය ඔක්ස්ෆර්ඩ් දේශනේ නැති වුණා කියලා, ඔය කේම්බ්‍රිජ් දේශනේ නැති වුණා කියලා මේ අවුරුදු 2500කට එහා ඉතිහාසයක් තියෙන ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස දක්වා ඉතිහාසික ධර්මයක් තියෙන මේ රටේ අද ලෝකේ 4 කොනේම ඉන්න ජනතාව සත්‍යයයි කියන ධර්මයේ මූලිකත්වයෙන් කටයුතු කරන රටක පුද්ගලයෝ ඒවැන් සැලෙන්නේවත් දැවෙන්නේවත් නැහැ කියන එක අපි ඒගොල්ලන්ට පැහැදිලිව කියන්නට ඕනේ. හැබැයි අපි ඕගොල්ලන්ට ආරාධනා කර සිටිනවා. ඔය විරෝධතාවයේ දැක්වුවා හරි. ඔය වගේ විරෝධතාවල් දක්වන්න ඒකටත් අපි කමක් නැහැ කරන්න. හැබැයි ඇවිල්ලා බලන්නකො මේ භූමියේද ඔය මේ භූමියේ ඔය ඕගොල්ලෝ කියන ආකාරයේ දේවල් සිද්ධ වෙනවද කියලා ඔය එක එක්කෙනා දේශපාලනිකව තම බඩගෝස්ත්‍රවාදයේ රැකගන්න තැන් වල කියන දේවල්ද මේ රටේ සාමාන්‍ය ජනතාව අතර තියෙන්නේ කියලා ඔය සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලේ ඔය ජාතීන් ඉතා සහයෝගයෙන් මේ භූමියේ ජීවත් වෙන්නේ නැද්ද කියලා ඇවිල්ලා බලන්නකෝ. බැලුවාම ඕගොල්ලන්ට තේරෙවි ඒ කිසි කෙනෙකුට එහෙම විශේෂ වරප්‍රසාද තියනවාද ඒ විශේෂ ප්‍රසාද නැද්ද හැමෝම පොදුවේ තම ජීවිකාව කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් මේ රට තුල තියනවාද කියන එක ඕගොල්ලන්ට තේරෙවි. ඒ හින්දා ඒ ඔය කරන දේවල් කරන්න සල්ලි ලැබෙනවානේ, ඩොලර් ලැබෙනවානේ, ඩොලර් වලටනේ සියල්ල කරන්නේ. ඉතින් ඩොලර් ලැබෙන නිසා කරන්න තම ජීවිකාව කරගන්න බෑ නේද? එක එක අයගේ ජීවිකාව එක එක විදියටනේ. රෑ 7ට 8ට ඔය තැන් වල වීඩියෝ වල අයිනේ ඉන්න අයත් ඒ ජීවිකාව කරගන්න නේක් කරන්නේ, තම දරු පවුල් රකින්න ඒක කරන්නේ. එහෙම නැත්නම් ඒවා කරන්නේ නෑනේ. ඉතින් ඒ වගේ දේශපාලනය කියන එකත් ඒ රැකියාව දෝන අයත් ඉන්නවානේ. ඒගොල්ලෝ කරන්නේ තම ජීවිකාව බඩගෝස්තරේ වඩා ගන්න තමයි ඒ කටයුතු කරන්නේ. ඉතින් ඒ වගේ ඕනෑම තැනක ඒ වගේ අය ඉන්නවානේ. ඒ කියන්නේ එම වෘත්තියේ මිදෙන්න ඕනේ නෑ. තමන් කරන වෘත්තිය ඒ වෘත්තිය විදිහට යොදව ගන්න අය ඉන්නවානේ. ඉතින් ඒගොල්ලෝ වගේ එහෙම කටයුතු කරාට ඉතින් කමක් නැහැ. තමයි බඩගුස්ත්‍රවාදේව රැක ගන්නනේ. ඒවැන් අපේ රටේ මිනිස්සුවත් පොදු ජනතාවත් මේ රටේ ඉදිරි ගමනවත් මේ රටේ ඉදිරි පැවැත්මවත් විනාශ කරන්න, නැති කරන්න, කඩාකප්පල් කරන්න කාටවත් බෑ කියන එක අපිට පේනවා. අපි ඒ ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න තමයි අපිට මේ උදෑසන අවශ්‍ය වුණේ මේ දේවල් දැකලා. ඒ වගේ ආයිත් අපි කියන්නේ ඔහු සැලෙන්නේ නැහැ. ඒ චරිතය සලවන්න බෑ. ඒ චරිතය හොලවන්න බෑ. ඒ චරිතය ඒ ගමන ක්‍රමානුකූලව පියවරෙන් පියවර ඉදිරියට යනවා. ඔය කොයි දේ කොයි ආකාරයට කොයි විදියට කරත් ඒ ගමන ඒ ජයග්‍රහණය ඒ ස්ථානය දක්වා ඒ චරිතය පෙළ ගැසෙනවා කියන එක අපිට පේනවා. ඒක නතර කරන්න ඕගොල්ලන්ට ඔය කිසිම දෙයකින් බැරි වෙයි කියන එක විතරක් අපි මේ අවස්ථාවේදී කියන්න ඕන. මොකද ඔය අනවශ්‍ය නිර්ලජ්ජිත දේවල් කරලා ඒ චරිතය වටන්න හැකියාවක් නැති වේවි. මේ රටේ මිනිස්සු ඒ චරිතය වටා එක්වෙමින් ඉන්නවා කියන එක අපිට පේන නිසා අපි ඔබට ඒක කියන්නට ඕනේ. බොහොමත්ම ස්තුතියි අපගේ YouTube channelය බලනවාට, අපගේ YouTube channel සමග එකතු වෙනවාට. ඔබ අපේ YouTube channel එකට කැමති නම් අපිත් සමග එකතු වෙන්න අපේ YouTube channel subscribe කරන්න. ඒ වගේම ඔබගේ අදහස් අපිට ඉතා වටිනවා. අපගේ අදහස් අපට ලබා දෙන්න කියලා ඉල්ලමින් නිහඬව බොහොමත්ම ස්තුතියි.